Hi guys, කොහොමද ඔයාලට ඔන්න අද අපි කාලෙකින් travel vlog එකක් අරගෙන ආවා. පොඩි change එකකට අපි ආවා පන්සලකට. ගොඩක් කට්ටිය දන්න තැනක්. කොරතර රජමහා විහාරයට තමයි අපි ආවේ. මාරම ගොඩක් ඓතිහාසික මම හරි ආසයි ඒ වගේ මෙයා ආසයි. මෙයා ඉතිහාසය කියවලා ඇවිල්ලා තියෙන. ඉතින් කියන්නකෝ පන්සල ගැන පොඩි විස්තර ටිකක්. මේ පන්සල තියෙන්නේ අතුරුගිරියෙන් අතුරුගිරියේ එද්දි මේක හේවාගම් හේවාගම් කෝරළේ කෝරළේ කියලා තමයි මේ ගමට කියන්නේ. කියන්නේ. හේවාගම් කෝරළේට අයිති ගමක් තමයි මේ ගමක් කොරතොට මේක. කියන්නේ. ඒතර මේක මේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ වගේ තමයි ගොඩක් පරණ පන්සලක් රජමහා විහාරයක්. ගොඩක් ඒ කියන්නේ එක ජනප්‍රවාද කතා තියෙනවා මේක ගැන. රාවණා රජුගේ බලකොටුවක් කියලා කියනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් දේවල් කියලා ඇවිල්ලා තියෙනවා නේ. මේකේ සෙල්ලිපි දෙකක් තියෙනවා පරණකම. ලෙන්ලිපි තියෙන දෙකක්. ඒ ලෙන්ලිපි මේ කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන දිගම සහ පැරණිම ලෙන්ලිපි තියෙන්නේ මේ කොරතර පන්සලේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් අපි පල්ලෙහා හාමුදුරුවොත් එක්කත් කතා කරලා ආවේ. අපි ඉස්සරහට කියන්නම්. තව විස්තර ඉස්සරහට කියන්න. මේ දිගටම තියෙන්නේ රහතන් වහන්සේලාගේ පිළිම. ඒකට මේ අපි හැමෝම දන්නවානේ මුගලන් වහන්සේ නිල් පාටයි කියලා. මේ තියෙන්නේ මුගලන් මහරහතන් වහන්සේගේ පිළිම. ඔන්න අපි දැන් ඇවිත් ඉන්නේ මෙතන තියෙන උසම තැනට. මෙතන තියෙනවා ලොකු සමාධි බුදු පිළිම වහන්සේ නමක්. මේ සමාධි බුදු පිළිම තමයි කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන උසම ලොකුම සමාධි බුදු පිළිම. ඔන්න එහෙනම් ඔහොම තමයි උනේ අන්තිමට අපේ කොරතොට පන්සලේ vlog එක අපි එන්ඩ් කරන්න තමයි යන්නේ. එහෙනම් අපිත් එක්ක අපි ඒක වඳින්න ආවේ පන්සල ඇත්තටම වඳින්න ආවේ. ඒ නිසා අපි ඕගොල්ලන්ටත් ඒ එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් දුන්නා. එහෙනම් අපේ සබ්ස්ක්‍රයිබර්ස් ලක්ෂයට බොහොම කිට්ටුයි දැන්. අපි හිතනවා ලබන සතිය වගේ වෙද්දි සබ්ස්ක්‍රයිබර්ස් ලක්ෂය කම්ප්ලීට් වෙලා ඉඳී කියලා. එහෙනම් ඉතින් අපිත් එක්ක එකතු වුණ හැමෝටම ස්තුතියි. එහෙනම් අපේ channel එක subscribe කරලා නැති අය ඉන්නවා නම් subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා ටච් එකේ bye.